ආයිබෝවන් යාළුවනේ ඔන්න අද මං අරන් ආවා බටු පැලයක් හිටව මට දැන් බටු පැල වගේක් හම්බුණා මම දැන් මේ බටු පැලේ හිටවන්න යන්නේ මට පස් හොයා ගන්න නෑ මං ඉතින් යටට පොල් එලි ටිකක් දාලා ඊට පස්සේ දිරා ගිය පස් ටිකක් දාලා ඊට පස්සේ කොළ රොඩු ටිකක් දාලා ටික දවසක් මේක පුරවලා තිබ්බා දැන් ඉතින් මේකේ ගැඩවිල්ලෝ එහෙම හැදිලා තියෙන්නේ මම දැන් අද මේ බටු පැලේ යමි පොර උරේ හිටව ගන්නවා මං ඉතින් ඔය පොර නම් දාන්නේ මං දාන්නේ ගොම පොර මේ අපේ චූටි බබා මේ පොඩ්ඩක් කෑ ගහන මේක ගණන් ගන්න එපා අම්මු මිරිස් පැල එහෙම මං ඉතින් මගේ විනෝදාංශය තමයි මල් පැල හිටවන එක ඊට අමතරව එළවලු පැල මිරිස් පැල ඒවත් හිටවනවා අද ඉතින් මේ බටු පැලයක් තමයි හිටවන්නේ දැන් ඒක නම් හිටවල ඉවරයි දැන් අපි මේකට වතුර ටිකක් දාමු එහෙනම් යාළුවනේ මේ ඉල බටු පැලයක් ඉල බටු පැලයකුත් හම්බුණා දැන් මං හදන්නේ ඒක හිටව ගන්න අම්මනේ මේකටත් ඉතින් අර වගේම තමයි යටට පොල් එලි ටිකක් දාලා ඊට පස්සේ කොළ රොඩු දිරා ගිය පස් ටිකක් දාලා ඊට පස්සේ තමයි මම මේ බටු පැලේ හිටව ගන්න අපිට ඉතින් පස් නෑනේ දිරා ගිය කොළ රොඩු පොල් එලි තුන පුච්චන තැනකින් තමයි මේ දිරා පෝර වෙච්ච පස් ටිකක් මං අරන් මේ හාල්ලුර පිස්ක නෑ අම්මනේ දැන් මේකටත් අපි වතුර ටිකක් දාමු මේ තියෙන්නේ මං හිතවපු නයි මිරිස් මේ අමු මිරිස් මේක මේ හදා ගන්න නම් හරි අමාරුයි ගොළු බිල්ලු කනවනේ එහෙනම් යාළුවනි පොඩි වීඩියෝ එකක් ගෙනාවේ අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි